නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම දුක් කරදර දුරු වෙන යහපත් බලාපොරොත්තු ඉටු වෙන ධර්මයේ රැකවරණය පිහිට සැලසෙන වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරමින් අද අපි සූදානම් වෙන්නේ ජීවිතයට ඉතාම වටිනා ප්‍රයෝජනවත් වෙන මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම කාරණාවක් පින්වත් ඔබට දේශනා කරන්නට පින්වතුනේ මේ දේශනාව එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ සවැත් නුවර ජේතවනාරාමයේදී එක්තරා රාත්‍රියක සවැත් නුවර ජේතවනාරාම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මධ්‍යම රාත්‍රියේදී එක්තරා දිව්‍ය පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා උන්වහන්සේට වන්දනා කරලා එකත් පසක සිටිනවා. එකත් පසක සිටින මේ දෙවියන් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 4ක් විමසනවා. මේ දෙවියන් අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ ජීවත් වෙන පුද්ගලයන්ට වටිනාම ධනය මොකක්ද? දෙවෙනි ප්‍රශ්නය අහනවා ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ ජීවත් වෙන පුද්ගලයන්ට කුමක් පුරුදු කළොත්ද ස්වාමීනි සැප ලැබෙන්නේ? ඒ වගේම ස්වාමීනි රසයන් අතර නියුම රසය මොකක්ද? ඒ වගේම ස්වාමීනි කොහොම ජීවත් වුණොත්ද ශ්‍රේෂ්ඨව ජීවත් වුණා වෙන්නේ? මෙන්න මේ ප්‍රශ්න 4 මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් අර දිව්‍ය පුත්‍රයා අහනවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. පළවෙනි ප්‍රශ්නය තමයි මෙලොව ජීවත් වෙන පුද්ගලයන්ට වටිනාම ධනය මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාරනවා දිව්‍ය පුත්‍රය
යම් කෙනෙකුට ශ්‍රද්ධාව තියෙනවා අන්න ඒ කෙනා ලොකුම ධනයක් තියෙන කෙනෙක්. වටිනාම ධනය තියෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකක්ද? කාලෙකින් පහළ වෙන දුර්ලභ මහා කරුණික බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම. උන්වහන්සේ දේශනා කොට වදාරන ඒ සත්‍ය වූ ධර්මයේ කෙරෙහි පැහැදීම. බුදුරජාණන් වහන්සේ පිහිට කරගෙන ධර්මයේ පිහිට කරගෙන උතුම් ගුණයන්ගෙන් යුක්ත වූ මහා සංඝරත්නය කෙරෙහි පැහැදීම. කර්මඵල ගැන විශ්වාසය යම් කෙනෙකුට තියෙනවා නම් අන්න ඒ කෙනාට කියනවා ශ්‍රද්ධාවන්ත පුද්ගලයෙක්. ඒ තුනුරුවන් කෙරෙහි ඔහුට තියෙන පැහැදීම දීර්ඝ කාලයක් ඔහුට යහපත පිණිස හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා යම් පුද්ගලයෙකුට ශ්‍රද්ධාව තියෙනවා ඔහු වටිනාම ධනය තියෙන කෙනෙක්. ශ්‍රේෂ්ඨ ධනයක් තියෙන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. දෙවෙනි ප්‍රශ්නය අර දේවතාවන් ඇහුවේ කුමක් පුරුදු කළොත්ද මේ ලෝකේ ජීවත් වෙන පුද්ගලයන්ට සැප ලැබෙන්නේ කියලා. උන්වහන්සේ දේශනා කළා යම් කෙනෙක් ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයට අනුව ජීවිතය ගත කරනවා නම් ඒ ධර්මයට අනුව හැසිරෙනවා නම් ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. අන්න ඒ කෙනා සැපයටපත් වෙනවා, සැනසීමටපත් වෙනවා. තුන්වෙනියට අර දෙවියන් අහන්නේ මේ ලෝකේ ජීවත් වෙන පුද්ගලයන්ට මියුරුම රසය මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ තියෙන මියුරුම රසය තමයි සච්ඡං හවේ සාදුතරං අසාන. මියුරුම රසය තමයි සත්‍ය. යම් කෙනෙක් තුළ සත්‍ය තියෙනවා නම් සත්‍ය වූ ධර්මයේ අවබෝධ කරගෙන කටයුතු කරනවා. ඔහු මේ ලෝකයේ මියුරුම රසය විඳින කෙනෙක්. බොරු කියන කෙනෙක්ට තාවකාලිකව ඒ රහක් තිබුණට පස්සේ රහ නැහැ. ඒ විඳවන්න හේතු වෙනවා. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන මියුරුම රසය තමයි සත්‍ය. ඊළඟට අර දෙවියන් අහනවා කෙසේ ජීවත් වුණොත්ද ශ්‍රේෂ්ඨව ජීවත් වුණා වෙන්නේ? කෙසේ ජීවත් වුණොත්ද ශ්‍රේෂ්ඨ ජීවිතයක් වෙන්නේ?
ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤා ජීවින් ජීවිත බාහු සෙත්තන්. මේ ලෝකේ යම් කෙනෙක් ප්‍රඥාවෙන් ජීවත් වෙනවා, නුවණින් ජීවත් වෙනවා, අන්න ඒ කෙනා ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරනවා. පඤ්ඤා ජීවින් ජීවිත බාහු සෙත්තන්. ප්‍රඥාවෙන් ජීවත් වීමයි ශ්‍රේෂ්ඨව ජීවත් වුණා වෙන්නේ. එදා සවැත් නුවර ජේතවනාරාමයේදී මෙන්න මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ සූත්‍ර දේශනාව නම විත්ත සූත්‍රය. අපේ ජීවිතයට මේ දේශනාවෙන් ගන්නට තිබෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්ම කාරණාවයි. අපි මරණයට පත් වෙනකොට අපි මේ සියලුම දේවල් හරි හම්බ කරන ඒ ධනය, ගෙවල් දොරවල්, දූ දරුවෝ, ධන දාන්න මේ සියලුම දේ අතහැරලා දාලා යන්නට සිද්ධ වෙනවා. හැබැයි ජීවත් වෙන කාලය තුලදී ශ්‍රද්ධාවෙන්, පැහැදීමෙන්, තුනුරුවන් කෙරෙහි ගෞරවය ඇති කරගෙන මේ ජීවිතය අර්ථවත් ගත කරා නම්, අම්මට තාත්තට සලකමින්, සිල්වතුන්ට ගුණවතුන්ට සලකමින්, ගෞරව කරමින්, සංවරව සීලාදී ගුණ ධර්ම රකිමින්, ඒ විදිහට ධර්මානුකූල ජීවිතයක් පැහැදිලි මුල් කරගෙන ගත කරා නම් ඒ කෙනා ඒ රැස් කරගන්න ධනය මෙලොවට පමණක් නෙවෙයි, පරලොවටත් සසර දුකින් යම් දවසක නිදහස් වෙනවා නම් ඒ නිවන් දකින ජාති දක්වා ඔහුට අර ශ්‍රද්ධා ධනය උපකාරී වෙනවා. අනිත් ධනය తాවකාලිකව මේ ජීවිතේට විතරයි. ඊළඟ කාරණාව තමයි අපේ ජීවිතේ සැප ලබන්න නම්, සැපේට කැමති නම් ධර්මය අපි ඉගෙනගෙන ඒ ධර්මයේ පුරුදු කරලා ඒ ධර්මයට අනුව ජීවත් වෙන්නට මහන්සි ගන්නට ඕන. ධර්මයේ පුරුදු කළොත් තමයි බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ පුරුදු පුහුණු කළොත් අන්න ඒ කෙනා සැපේ ලබන කෙනෙක් කියලා. ධම්මෝ සුචින්නෝ සුඛමාවහති. නිසා අපි ධර්මයේ ඉගෙනගෙන ඒ ඉගෙන ගන්න ධර්මයට අනුව අපි ජීවත් වුණොත් අපේ ජීවිතයට සැපේ ළඟා වෙනවා. ඊළඟට අපි පුරුදු වෙන්නට ඕන කාරණාව තමයි රසයන් අතර මියුරුම රසය අපි විඳින්නට ඕන. රසයන් අතර මියුරුම රසය තියෙන්නේ සත්‍ය තුලයි. මේ ලෝකේ මියුරුම රසය බුදුහාමුදුරුවෝ දාලේ සත්‍යං හවේ සාදු තරං රසාන.
රසයන් අතර මියුරුම රසය සත්‍යයි. ඒ මියුරුම රසය අපි විඳින්නට ඕන. ඒ මියුරුම රසය තියෙන්නේ සත්‍ය දැන ගැනීම තුළයි. ඒ නිසා අපි මේ ලෝකේ යථාර්ථයේ සත්‍යය අපි තේරුම් ගන්නට ඕන. එතන තියෙනවා මියුරුම රසය. ඒ වගේම ශ්‍රේෂ්ඨ ජීවිතයක් වෙන්නේ ප්‍රඥාවෙන් ජීවත් වුණාම. නිසා අපි ප්‍රඥාවෙන් නුවණින් හැම මොහොතම ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන. ප්‍රඥා ජීවිත බාහුව සෙට්ටන්. මේ ලෝකේ මනුෂ්‍යයන්ට තියෙන වටිනාම දේ තමයි ප්‍රඥාව කියලා. ඒ ප්‍රඥාවන්තව අපි ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න ඕන. නුවණින් ජීවත් වෙන්න අපි උත්සාහවත් වෙන්න ඕන. අන්න ඒ ජීවිතය ඒ විදිහට ජීවත් වෙන්නට පුළුවන් වුණොත් ඒ ජීවිතය ප්‍රඥාවෙන් යුක්ත නුවණින් යුක්ත ජීවිතය ශ්‍රේෂ්ඨ ජීවිතයක් බවට පත් වෙනවා. මේ සූත්‍ර දේශනාව ඔබට ජීවිත අවබෝධය ඇති කරගන්නට අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නට කුසල ධර්ම වැඩි දියුණු කරගන්නට කෙරෙන පවින් වැළකෙන්නට හිත දමනය කරගන්නට ඒ ධර්මයේ රැකවරණය සලසා ගන්නට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි සියලුම දෙනාට.